හරි එහෙනම් කට්ටියටම සුබ දවසක්. ඔන්න ඉතින් ළමයි අද මම මේ වීඩියෝ එක දාන්නේ ඔයාලට අපේ බුලට් ට්‍රේන් එක තියෙනවනේ 2025 O level මේ පාර ලියන මේ කට්ටියට. ඉතින් මේ කට්ටියට කොහොමද මේ පාර බුලට් ට්‍රේන් එක වෙන්නේ? මේකේ ටියුට් ගැන එතකොට කට්ටිය අහලා තිබ්බ ටයිම් ටේබල් කොහොමද කියලා. එතකොට මේ විස්තර සේරම ටික මම අද වීඩියෝ එකෙන් සුටුස් ගාලා කට්ටියටම කියලා දාන්නම්. ඔන්න එහෙනම් වැඩේ හොඳට අහගන්න ලොකු වෙලාවක් ගන්න සුටුස් ගාලා අපි වැඩේ ඉවර කරමු. හරි 2025 O level science bullet train හරිද මේක කරන්නේ 2025 අවුරුද්ද ඇතුළත විභාගෙ තියන්නේ ගොඩාක් දුරට 2026 ජනවාරි මාසේ මැද සතියක විභාගෙ තියයි කියලා හිතනවා ප්‍රශ්නයක් වෙන එක නැහැ කල්යන්නේ නැති වෙයි දැනට තියෙන තත්ත්වෙත් එක්ක එතකොට 2025 O level bullet train කිව්වට කැමති නම් 10 වසරේ ළමයින්ටත් මේකට ජොයින් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මොකද තියරි එක හරියටම අපි කියලා දෙනවා. රිවිෂන් එකක් වගේ වුණාට වේගෙන් ගියාට කැච් අල්ලගන්න ඉන්න ළමයට කිසිම අවුලක් නැතුව අල්ලගන්න පුළුවන්. ඔයාලට 10 වසරේ පාඩම් ටික අවුල් වෙලා නම් තියෙන්නේ මුල ඉඳලා එන්න මුලින් 10 වසරේ පාඩම් ටික ඉක්මනට ඉවර කරලා තමයි 11 වසරේ පාඩම් ටිකට අපි යන්නේ. හරිද? එතකොට grade 10 11 සම්පූර්ණ විෂය නිර්දේශය entire syllabus එක ඉවර කරලා දානවා. හරිද? මේකේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව කොටස් ටික වෙන වෙනම අපි කතා කරලා ඉවර කරනවා. හරිද? ඊට පස්සේ ජූලි මාසේ මේ වීඩියෝ එක දාන්නේ ජූනි මාසේ අග සතියක. එතකොට ජූලි මාසේ ආරම්භ වෙනවා. වැඩිදුර විස්තර මොන හරි දැනගන්න ඕනේ නම් ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකට අමතරව හෝ 10 11 පන්ති තියෙන දවස් ගැන දැනගන්න ඕන නම් මේ නම්බර එකට WhatsApp message එකක් දාන්න. එයාලා ඔයාලට විස්තර ටික ගියයි. හරිද? ඊට පස්සේ මොනවා හරි විශේෂ දෙයක් අහගන්න තියෙනවා. ඒ කියන්නේ පන්ති කාලසටහන් හරි පන්ති ගාස්තු හරි ටියුට් එවන විදිය හරි ඇරෙන්න විෂයට හෝ ඔයාලට තියෙන ප්‍රශ්නයක් විසඳ ගන්න. පෞද්ගලික ප්‍රශ්නයක් හෝ විසඳ ගන්න ඕන නම් මේ මගේ නම්බර එක මේකට message එකක් දාන්න. හරිද? දැන් යමු ඉතුරු කතාවට. ජූලි මාසේ වැඩපිළිවෙල. ඔන්න අපේ මාස 6න් පළවෙනි මාසේ වැඩපිළිවෙල. පළවෙනිට අපි ගමු භෞතික විද්‍යාව කොටස ෆිසික්ස්. හරිද? අපි පළවෙනි මාසය ඇතුළත ෆිසික්ස් වල කොටස් 3ක් කවර් කරන්න බලාපොරොත්තු වෙනවා. සරල රේඛීය චලිතය, නිව්ටන් නියම ඝර්ෂණය, linear motion, Newton's laws, friction. ඔය කොටස් 3 කවර් කරන්න බලාපොරොත්තු වෙනවා පළවෙනි මාසෙදී. හරිද? එතකොට අපි ඔයාලට දෙනවා ටියුට් එකක්. මේ ටියුට් එකේ තියෙනවා ෂෝට් නෝට් එකක්. හැබැයි ඒකේ හිස්තැන් තියලා තියෙනවා graph එහෙම print කරලා දෙන්නේ නැත. graphs පන්තියේ ඒ වෙලාවේදී අනිවාර්යෙන් ඇඳලා අත හුරු කරගන්නම ඕනේ. හරිද? මොකද මේක මේ A to Z මම කරනවා. A to Z මේ යන ප්‍රෝග්‍රෑම් එකක්. හරිද? එතකොට මම තියරි ටික ඔක්කොම කියලා දෙනවා. ඒකේ උවමනාම ටික ෂෝට් නෝට් එකක් විදිහට ටියුට් එකේ තියෙනවා. ඔයාලටත් සමහර තැන් ෆිල් කරන්න තියෙනවා. එතකොට ඒ ඔක්කොම ටික ඉවර කරලා තියරි ටික ටිප් টොප් එකට ඉවර කරලා එනවා පාස් පේපර්ස් වලට. පාස් පේපර්ස් ටිකත් මම ඒකේම දාලා තිනවා. බය වෙන්න එපා. තැන් තැන් වල දුවන්න නම් දුක් විඳින්න එහෙම නැහැ. පාස් පේපර්ස් ටිකත් ඒකේම දාලා තියෙනවා. හරිද? ඊළඟට එක්ස්ට්‍රා නෝට්ස් ඕන්න වෙනස් එකක් දාලා දෙනවා. පාස් පේපර්ස් කරද්දි සමහර වෙලාවට සිලබස් එකේ තැන් දෙක තියෙන ඒ වලින් තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඒ වගේ වෙලාවට නෝට් එකක් දාලා මේ වැඩේ ෆික්ස් කරලා දෙන්න තමයි එක්ස්ට්‍රා නෝට්ස් කියලා පැත්තක් ටියුට් එකේම තියෙන්නේ. හරිද? ඔන්න එහෙනම් භෞතික විද්‍යාව ටියුට් එකේ කෑල්ල ෂේප්. හරිද? භෞතික විද්‍යාව කෑල්ල ටික හරි. මේක ගොඩක් වෙලාවට මේ මාස ජූලි මාසෙට තියෙනවනේ සති 4ක්. සති 3කින් විතර ඉවර වෙන්න ඉඩ තියෙනවා. එහෙමනොත් ඉතුරු සතියට බයෝ කෑල්ලක් දානවා. හරිද? ඊළඟට කෙමිස්ට්‍රි රසායන විද්‍යාව. හරිද? රසායන විද්‍යාවත් පළවෙනි මාසයේ ඇතුළත අපි පාඩම් 3ක් කවර් කරනවා. පදාර්ථයේ ව්‍යුහය structure of matter. ඊළඟට මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය quantification of elements and compounds. මේ කැලලයි තුන්වෙනි කොටස. රසායනික බන්ධන chemical bonds. මේ කොටස් 3ත් ඉවර කරනවා. ඒකෙත් අර විදිහමයි ළමයි. ටියුට් එක තියෙනවා ෂෝට් නෝට්. ඒ කියන්නේ මේකේ තියරි සේරම උගන්වනවා. A to Z තියරි සේරම උගන්වනවා. බිඳුවේ ඉඳලා තියරි ටික ඔයාලගේ ඔළුවේ මම බිල්ඩ් කරනවා.
හරිද? ඊට පස්සේ ඒක ෂෝට් නෝට් එකක් විදිහට ඔයාලට විභාගයට පාවිච්චි කරන්න පුළුවන්. පාස් පේපර්ස් ගණන් කරන්න පුළුවන් වෙන්න තමයි ෂෝට් නෝට් එකක් විදිහට හදලා දීලා තියෙන පාස් පේපර්ස් ගණන් ටික තියෙනවා. එක්ස්ට්‍රා නෝට්ස් අර විදිහමයි අර ටියුට් එකේ ස්ට්‍රක්චර් එක තමයි තියෙන්නේ. හරිද? අපි යමු බයෝ වලට. ජීව විද්‍යාව බයොලොජි. හරිද? මේකේ තියෙනවා පළවෙනියට අපි කතා කරනවා ජීවයේ රසායනික පදනම. මේක පළවෙනි යුනිට් එක. මේක තමයි පළවෙනි යුනිට් එක. ජීවයේ රසායනික පදනම. chemical basis of life. ඊළඟට ශාක හා සත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය. structure of function of the planet and animal cell. හරිද? ඒ ගැල්ලයි ඊට පස්සේ ජීවීන්ගේ ලාක්ෂණික. characteristics of organisms. මේ කොටස ඉවර කරනවා. ඒකේ තර විදිහමයි ළමයි කිසිම වෙනසක් නැහැ. ඔයාලට theory A to Z කියලා දෙනවා. මේක ටිකක් බර කරලා කියලා දෙනවා. මොකද මම මේකේ පැය ගාණක් සාමාන්‍යයෙන් අරවට වඩා වැඩියෙන් තියලා තියෙනවා. මොකද බයෝ කෑල්ල හැමෝටම ලේසි වුණාට මේක හරියට ඔලුවට දාන්නම ඕනේ. මොකද මේකේ වැඩි හරියක් තියෙන්නම කටපාඩම් කරන කෑලි. ඒ වෙලෙට මම කොහොම හරි ඒ කෑලි ටික කටපාඩම් කරවනවාමයි. හරිද? ඒකෙත් තියෙනවා ෂෝට් නෝට් එකක් කිව්වට ඒක නම් ඉතින් ගොඩක් වුවමනා කරන කෑලි ටික සේරම තියෙනවා. මොකද ඒකේ අයින් කරන්න දෙයක් කියලා ලොකුවට නැහැ. ෂෝට් නෝට් ටික තියෙනවා, පාස් පේපර්ස් ටික තියෙනවා, එක්ස්ට්‍රා නෝට්ස් ටික තියෙනවා. මේ ඔක්කොම පන්ති කරනවා. පාස් පේපර්ස් ටිකත් ඔක්කොම කරනවා. හරිද? ඊළඟට කාලසටහන. ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න ජුලි මාසේ කිව්වනේ. ජුලි 5 වෙනිදා තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි දවස. හරිද? ජුලි 1 වෙනිදා එතකොට අපි 5 වෙනිදා අපි කරන්නේ භෞතික විද්‍යාව කෑල්ල. හරිද? උදේ 5ට. පාන්දර 5ට හැරෙන්න ඕනේ. පාන්දර 5ට හැරුණා කියලා බය වෙන්න එපා. නිින්ද යන්න දෙන්නේ නැහැ. නිින්ද යන්නේ නැති වෙන්න මං ගාන්ට වැඩේ කරන් යන්නම්. ඒක මගේ වැඩක්. ඔයාලට නිින්ද නොයන එක. පාන්දර 5ට වැඩේ පටන් අරන් උදේ 7 වෙනකන් යනවා. හරිද? උදේ ඊළඟට ජුලි මාසේ 6 වෙනිදා. මේ කියන්නේ සෙනසුරාදාවක්. මේ හැම සෙනසුරාදාවකම තමයි මේක තියෙන්නේ සැටර්ඩේ. මේක මොකද්ද? සන්ඩේ. මේ තියෙන්නේ මන්ඩේ. ඊට පස්සේ ඉරිදා උදේ 5ට පටන් ගන්නවා 7 වෙනකන් කෙමිස්ට්‍රි ටික කරනවා. ඊට පස්සේ සඳුදා තමයි පොඩ්ඩක් වැඩේ වෙනස්. සඳුදා මේක තියෙන්නේ හවස 6ට. සඳ හවස 6 ඉඳලා රෑ 9 වෙනකම්ම කරනවා පැය 3ක්. මේවා පැය 2ක් කරාට මේක පැය 3ක් කරනවා. පස්සේ මට හිතුණා තව පැයකුත් වැඩි කරනවා. හරිද? එතකොට ජූලි 7 වෙනිදා ජූලි 7යි මල කෙලියයි ජූලි 7 වෙනිදා නම් බයෝ පටන් ගන්නවා. හවස 6 ඉඳන් රාත්‍රී 9 වෙනකම් වැඩේ යනවා. ඊට පස්සේ ඉඳලා ඕ ලෙවල් විභාගයේ දක්වාම හැම සෙනසුරාදා දවසකම උදේ 5 ඉඳන් 7 වෙනකම් භෞතික විද්‍යාව තියෙනවා. හැම ඉරිදා දවසකම උදේ 5 ඉඳන් 7 වෙනකම් රසායන විද්‍යාව තියෙනවා. හැම සඳුදා දවසකම හරිද? හැම සඳුදා දිනකම හවස 6 ඉඳන් රෑ 9 දක්වා ජීව විද්‍යාව තියෙනවා. මේක මට ඔයාලා පෙන්වන්න බැරුව ගියොත් එහෙම 10 වෙනකම්ම වැඩි කරනවා. මොකද ඒක කරන් දෙන්න එපා. ඊට පස්සේ කට්ටියට තියෙන ප්‍රශ්නේ මුද්‍රිත නිබන්ධන කොහොමද ගන්නෙ? මොකද දැන් මේ print ඔය ටියුට් නම් මම print කරන දැන් මේක ලියන්නත් තියෙනවනේ ටියුට් එකේ. දැන් ඕක print out ගන්න ගියාම හරි ගණන් ගෙවල් පැත්තේ සර් එක කළු සුදු පිටුවකට 20ක් විතර ගන්නවා. ඒක print කරලා තියෙන්නේ. print කරලා කියන්නේ තාම ඇත්තම කියනවා නම් physics ටියුට් එක විතරයි print කරේ. මේකට රුපියල් 100ක් විතර ගියා. ඒ 90 ගානක් තමයි ගිහිල්ලා තිබ්බේ රුපියල් 100ක් ගියා. එතකොට ඔයාලා ගෙවන්න ඕනේ ඇත්තටම කූරිය charge එක. කොහොමද ඉතින් කූරිය එක ලෙවන්න බෑ. ඔයාලා ඇවිල්ලා ගන්න නැහනේ. රුපියල් 200ක් ඒකට යනවා. එතකොට ඒ කූරිය charge එක කොහොමද ගෙවන්න ඕනේ? එතකොට මාසෙකට ටියුට් 3ක් තියෙනවනේ. දැනට භෞතික විද්‍යාව ටියුට් එකට නම් රුපියල් 100යි ගියේ. මොකද භෞතික විද්‍යාව ටියුට් එක ප්‍රමාණයෙන් පොඩි. වැඩි මොනොත් කෙමිස්ට්‍රි ටියුට් එකට කෙමිස්ට්‍රි එකට යයි රුපියල් 130ක් 40ක් 140ක් යන්නේ නැහැ 130ක් විතර යයි. හරිද? බයෝ ටියුට් එකටත් 150ක් යයි වැඩි මොනොත්. හරිද? මේ 100යි 150යි 250යි 250යි 350යි 380ක් විතර යයි. ඒතකොට 380යි මේ 200යි 380යි 200යි 580ක් විතර යයි මේ මාස ටියුට් එක ගෙන්න ගන්න. මේ ළමයි ඉතින් රුපියල් 580ක් වෙන්නේ ඔයාලා
10 වසරේදී මාස 7ක් විතර ඉගෙන ගත්තා තමයි මේ එකපාරටම මේ මාස 6ක් විතර ඉගෙන ගත්තා ටික තමයි එකපාරටම මම මේ මාසෙන් ඉවර කරලා මේ 580කට දෙන්නේ. 580කට දෙනවා කියන්නේ ඉතින් මම සල්ලි අරන් නෙමෙයි ටියුට් එකේ සල්ලි. හරිද? ජූලි මාසේ ටියුට් ගන්නකොට අන්න මේ ඔන්න මේ අතින් පාඩුවේ. ඔන්න අතින් පාඩු කරන් ඔයාලට දෙන්නේ. මං අද බුක් ෆෙයාර් එකට ගියා. ඒකේ තිබ්බ හයිලයිට්. එන ගොඩක් තිබ්බා. මං කිව්වනේ හයිලයිට් එකක් ඕනේ කියලා වැඩේ කරන් යන්න. ඉතින් මම මේ හයිලයිට් පෙට්ටිය කරන් ආවා කට්ටියට. යවන්න. ඉතින් ඔය ටියුට් එක ගන්නකොට 580ට එකතු වෙන්නේ නැහැ මං ගානේ හයිලයිට් එකක් දෙන්නම් ඉතින්. අරගන්න. මං ගානේ හයිලයිට් එකකුත් ඔන්න දෙනවා. හරිද? හරි. ඔච්චරයි තියෙන්නේ. මොන හරි දෙයක් දැනගන්න ඕන මේ අයියා ලක්කලා ඉන්න අපේ ස්ටාෆ් එකේ. එයාලට කතා කරන්න එයාලා ඩිරෙක්ට් කරයි. එතකොට මේක සම්පූර්ණයෙන් නොමිලේ සිංහල මීඩියම් වලට එන්නත් පුළුවන්, ඉංග්‍රීසි මීඩියම් වලට එන්නත් පුළුවන්. එතකොට වැඩි කරන් යද්දි පාට පෑන් දෙක තුනක් තියාගන්න, හයිලයිට් එකක් තියාගන්න, අමතර කොළ කීපයක් තියාගන්න. තියාගෙන වැඩේ ලෑස්ති වෙන්න එක දිගට කරන්න. O level science වලට ලොවෙත් එකක් තමයි ඉතින් හම්බෙන්නේ. හරිද? ඒ කියන්නේ ඔයාලා ගෙදෙට්ට බෝම්බ ගෙහුවොත් වගේ සයන්ස් වලට B එකක් එන්න පුළුවන්. මොකද ටියුට් එක හෙම්පිච්චුනොත් කේස් එහෙම නැත්තම් ගෙදෙට්ට බෝම්බ ගෙහුවේ නැත්තම් ඒ එකක් එනවා. හරියට කියන විදිහට කරන් යන්න අමාරු නෑ. මොකද මේ මාත් එක්ක ඉන්න වෙලාව විතරයි මේක කරන්න තියෙන්නේ. අනිත් දවස් ටිකේ ඔයාලට සිංහල ඉතිහාසය ජපාන් චීන ඕන එකක් කරගන්න පුළුවන්. ඉතින් විද්‍යාව මාත් එක්ක ඉඳලා වැඩේ ගොඩ දාගන්න පුළුවන්. එහෙනම් අපි ජූලි 5 වෙනිදාට හම්බෙමු. හම්බෙලා මේ මැච් එක ගහමු.